ඔබට මතක ඇති මාලිමා දේශයේ ආගමික උත්සවයක් වෙලාවේදී බෝම්බ ගැහුවා. ආගමික ස්ථාන කීපයකටම ගැහුවා. මෙන්න මේක ගැන දේශපාලන ප්‍රබලයෙක් අත්අඩංගුවට ගන්න දැන් මාලිමා දේශයේ පොලිසිය සූදානම් වෙනවායි කියලා අද දවස වෙනකොට අලුතින්ම ආරංචි වෙනවා. මාලිමා දේශයේ සිදුවෙච්ච මේ ප්‍රහාරය ගැන හිටපු ප්‍රධාන පෙළේ දේශපාලන නායකයෙක් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් තියෙනවා කියන එක මේ වෙනකොට මාලිමා දේශයේ පත්තරවලටත් වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම තමයි බොහෝ දුරට මේ සතිය ඇතුළතදී ඒ කියන්නේ හෙටින් නෙළඹෙන සතිය ඇතුළතදී මේ අත්අඩංගුවට ගැනීම සිද්ධ වෙතයි කියලා තමයි මාලිමා දේශීය ආරංචි මාර්ග මගින් කිව්වේ. මේ ගැන අත්අඩංගුවට ගත්ත පුද්ගලයෙක් තමයි මේ ප්‍රබල දේශපාලනඥයා ගැන තොරතුරු හෙළි කරලා තියෙන්නේ කියලාත් මාලිමා දේශයෙන් වාර්තා වෙනවා. මේ හිටපු ප්‍රබල දේශපාලනඥයා අත්අඩංගුවට ගත්තට පස්සේ මාලිමා දේශයේ කැළඹීම් ඇති වෙයි කියලා තමයි මේ මාලිමා දේශීය ආරක්ෂක අංශවලට බුද්ධ්‍යංශ කියලා තියෙන්නේ. ඒ අනුව එවිට තත්ත්වයක් ඇතිවීම වළක්වන්නත් අවශ්‍ය පියවර අරගෙන තමයි මේ දේශපාලනඥයා අත්අඩංගුවට ගන්න මාලිමා විදේශයේ පොලිසිය කටයුතු කරමින් ඉන්නේ.